හයි මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මම පොඩි දෙයක් ගැන කතා කරන්න ආවේ මේ දවස්වල ටිකක් ලංකාවේ කතා වෙන දෙයක් ගැන. මම සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල මං ගැන යන නෙගටිව් දේවල් පස්සේ එහෙම පන්නපු කෙනෙක් නෙමෙයි. එහෙම කවුරුත් මුකුත් කිව්වට ඒක එච්චර ගණන් ගන්නෑ. මම සෝෂල් මීඩියා වල එහෙම දෙයක් දැක්කත් ඒ දේවල් පස්සේ එච්චර එලවන්න ගිහිල්ලා නැහැ. මේකත් එහෙම දෙයක් තමයි. මේකෙදිත් මම ඔයගොල්ලන් ඔය කතා වෙන පෝස්ට් එක මමත් දැක්කට මම ඒක පස්සේ ඉච්චර එලවන්නේ කිය නෑ. මොකද ඒක මට රෙලෙවන්ට් දෙයක් නෙමෙයි නිසා. හැබැයි මට තේරුණා ටිකක් මේක ගැන වැඩිපුර ලංකාවේ කතා වෙනවා වගේ දෙයක්. මොකද මගේ යාළුවෝ මගේ වටපිටාවේ මාව ආශ්‍රය කරන පිරිස චුට්ටක් මට කිව්වා මේක ගැන පොඩ්ඩක් හොයලා බලුවොත් හොඳයි. මේක ටිකක් කට්ටිය අතර ස්ප්‍රෙඩ් වෙන විදිහේ තරම් හොඳ නැහැ. එහෙම කියලා. ඒ නිසා තමයි මම ටිකක් මේ ගැන කන්සර්න් වෙන පටන් ගත්තේ. මට බොහොම පැහැදිලිව කියන්න තියෙන මම දන්නේ නැහැ මේ පෝස්ට් එක කවුද නිර්මාණය කරේ, මොන පරමාර්ථයකින්ද මෙහෙම දෙයක් නිර්මාණය කරේ කියලා. හැබැයි මේ සඳහා මගේ නම භාවිතා කිරීම මං හිතන්නේ මන් දන්නේ මොන දෙයක් නිසා ඒක කරාද කියලා කිසිම සත්‍යතාවයක් නැති දෙයකට මගේ නම භාවිතා කිරීම ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා, ලොකු දුකක් තියෙනවා. ඉතින් මට මගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ මන් සම්බන්ධව අසත්‍ය දෙයක් සමාජ මාධ්‍ය හරහා මගේ ප්‍රේක්ෂකයන්ට හෝ මාව දන්න පිරිසට හෝ මෙහෙම දෙයක් ස්ප්‍රෙඩ් වෙන එකට මට කරන්න පුළුවන් ඒකට නීතිමය පියවර ගැනීම පමණයි. ඉතින් ඒ මාර්ගය මම තෝරගත්තා. ඒ සඳහා මම නීතිමය පියවරක් ලබා ගන්න මට සිද්ධ වුණා. මොකද මගේ නම සෝෂල් මීඩියා හරහා භාවිතා කරමින් බොහොම නරක දෙයක් ලොකු අපසරයක ගෙනියන එකට. ඉතින් හැබැයි මම මේ වෙලාවේ හරිම ඇප්‍රීෂিয়েට් කරනවා මගේ වටේ ඉන්න පිරිස ගැන. මට මගේ යාළුවෝ, මගේ පවුලේ අය සහ ওই විදිහටම සෝෂල් මීඩියා වලින් ඔහොම කියන පිරිස වගේම මට හොඳ විදිහට මට මැසේජ් කළා ඒ දේවල් එච්චර ගණන් ගන්න එපා. ඒ දේවල් සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දේවල් කියන එක අංගවන පිරිසට මම ඇත්තටම හරිම ස්තුතිවන්ත වෙනවා. මට කියන්න තියෙන්නේ අපි හරියට තොරතුරක් දන්නේ නැත්නම් මේ වගේ ලොකු චෝදනාවල් විශේෂයෙන්ම අනිත් එක ගැහණු ළමයි ඒ දේවල් කරන්න එපා. මොකද අපි දන්නේ නැහැ හරි වැරද්ද මොකද්ද කියලා. සමහර විට නිවැරදි මිනිස්සෙක්ට මෙහෙම දෙයක් කරන එක ඒ කරන කෙනාට හොදත් නැහැ. යාට නීතිමය වශයෙන් මේ දේ හොදත් නැහැ. සහ මිනිස්සෙක් විදිහට මනුස්සකමින් මේ දේ හොදත් නැහැ. මොකද අද මට මේක වෙන්න පුළුවන් මේ වගේ වටපිටාවක් ලංකාවේ තියෙනකොට මේ වගේ දේවල් ප්‍රවෘත්ති වලින් ඇහෙනකොට තවත් පිරිසක් හෙට වෙද්දි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. තව කෙනෙක් මේ විදිහට මගේ නම භාවිතා කරලා යවුවා වගේම තවත් නම් මේකට ඇටච් කරලා යවනවා වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ අපිට එදිනදා ජීවිතයේදී හම්බෙන මිනිස්සු අපිත් එක්ක ඇවිල්ලා කතා කරන මිනිස්සු කවුද කින්ද මන්ද කියන දේ අපි හොයන්න බලන්න යන්නේ නැහැ. ඒක තමයි සමහර තැන්වල සමහර විට ඒක වරදක්. හැබැයි අපි ජීවත් වෙන ශාස්ත්‍රයත් එක්ක රංගන ශිල්පිනියක් විදියට මම හිතන්නේ අපිට ඒ දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මට කාරුණිකව කියන්න තියෙන්නේ තමන් නොදන්න කිසිම තොරතුරක් තවත් කෙනෙක්ට කියන්නවත් තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්නවත් යන්න එපා. මම කියන්නේ මේ දේ සම්බන්ධ වෙන්නේ ඕනම දෙයක් සම්බන්ධයෙන් කරන්න එපා. මොකද ඒකේ තරම් හොඳ දෙයක් නෙමෙයි. අපි මිනිස්සු විදිහට මම දැන් ලංකාවේ ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. මම දැන් මගේ මැරේජ් එකෙන් පස්සේ මම වෙන රටකට මුහුණා. ඉතින් මගේ රංගන කටයුතු සඳහා තමයි මම ලංකාවට ආයෙ යන්නේ දේවල් කරන්නේ. ඉතින් මම ආයමත් කෘතඥශීලී වෙනවා මගේ වටා මට ආදරණීය මැසේජ් දීපු සියලු දෙනාට, මගේ යාළුවන්ට, මගේ පවුලේ අයට සහ මෙහෙම දේවල් ස්ප්‍රෙඩ් කරන එක නතර කරන්න කියලා මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. Thank you so much.